රයිට් අයිබෝන් කියලා පිළිගන්නවා අසිර ප්‍රොඩක්ෂන් එකට. දැන් මම ඔයාලට පෙන්නන්නේ මේ කෝවකින් ගොඩගත්තු මැණික් මේ එකින් එකට පරීක්ෂා කරන වෙලාව. ගොඩගත්ත වෙලාවෙම සුදු රෙද්දක තියලා මැණික් පරීක්ෂා කරනවා. මේක මේ වීඩියෝ අවසන් වෙනකම් බලන්න මොකද්ද වෙන්නේ? මොකද්ද කරන්නේ මෙයාලා මොනවද මේ කරන්නේ කියන එක ඔයගොල්ලන්ට වීඩියෝ අවසන් වෙනකොට පැහැදිලිතාවයක් එන නිසා ඔයාලා අනිවාර්යෙන් මේ වීඩියෝ එක බලන්න. ස්කිප් කරන්නේ නැතුව බලන්න එක දිගටම. දැන් මේ පේන්නේ මේ මොන බාන මැණික් ගලක් නිල්ම නිල් ගලක් මේ ගල සාමාන්‍යයෙන් කෝටි 1500 2000 පයින්නවා. එහෙම කීකේ තමයි මේ පෙන්වන්නේ මෙයාලා. නිදානේ කොට ගත්ත ගමන්මයි මේ දුරෙද්දට අරන් තියෙන්නේ. තාම දොස් ඇරලත් නැහැ. ගලේ වටිනාකම කෝටි 1500 2000ට වැඩි. එක පළුද්දක්වත් නැහැ. තෙල් එකේ තමයි දැන් මේ ගලවපු තෙල් එකේ තමයි මේ තියෙන්නේ. අතින් අල්ලන්නෙත් නැහැ මුලින් ටිකේ. කළු බෑග් එකකට දාලා අල්ලන්න තව ගලක් ගත්තා. ඒකත් නිල්ම නිල් පාටයි. ඒකත් අර ගානට වඩා වැඩි ගලක්. කෝටි 3000ක් විතර වෙනවා මේකේ මිල. ලොකු කැරට් ප්‍රමාණයක් ගන්න පුළුවන්. එච්චර වෙන්නේ දැන් ගලක් සාමාන්‍යයෙන් වැඩි වෙන්න කැරට් 2 මිල ලක්ෂයයි නම් කැරට් 3 වටිනාකම ලක්ෂ 3ක් විතර වෙන්න පුළුවන්. හොඳම රූපියක්. රතු ගලක් හොඳටම තියෙනවා. එක පළුද්දක්වත් නැහැ මේකේ. හොඳ කැරට් ටිකක් බා ගන්න පුළුවන්. රයිට් පේනවනේ. රස කළා දැන් ඔය පෙන්වන්නේ නිදන් ගොඩ ගත්ත ගමන් පෙන්වනවා මේවා කියලා. මොන දැන් වැහුවා. රයිට්. දැන් ඔයා දැක්කේ නිදානයක් ගොඩ අරගෙන වස්තුව චෙක් කරන වෙලාව. මේකේ දොස් අරින්න මේක අයිති කට්ටියකින් ලක්ෂ 40ක් අරන් තියෙනවා. හැමදාම වීඩියෝස් වල මේ අරන් එනවා. දැන් මේ වීඩියෝ එක පුරාවට මම පෙන්නන්නේ මේ ගොඩක් මුදල් වංචා කරපු ගල්. දැන් මේ පේනවනේ මේ ගල බලපු ගමන් සින්තටික් ගලක්. ව්‍යාජ මැණික් ගලක්. මේ නිදන් ගොඩ අරන් දෙනවයි කියලා මුදල් කරන විදිහ තමයි මම මේ පැහැදිලි කරන්නේ. දැන් මෙහෙම රස කරලා දීලා කනේ කරේ තියෙන gedara කන්න බොන්න තියෙන සල්ලි පවා මේ මිනිස්සුන්ට දෙනවා දොස් අරින්න. මොකද අපිටත් මේ වගේ ගල් පෙන්නුවාම හරි තණ්හාවක් එනවනේ. මොකද අපි රාගය දුරු කරලා නැහැනේ කවුරුත් ඉතින්. ඒ නිසා වෙද්දුන්ව කොට මේ ගේ අසුරට දාගන්න කලින් නිදන් අරන් දෙන්න කාටවත් කියන්න බෑ මේවා. කාටවත් හොරා තමයි කරන්නේ. එතකොට මේ වගේ කට්ටිය ඇවිල්ලා ඔයාලව රවට්ටන්න ඉතාලම සියුම් විදිහට රවට්ටනවා. අපිම තමයි කොට ගත්තේ. අපිම තමයි කළු ගල කැඩුවේ. එහෙම කියලා. ඉතින් ලේසි වැඩ තුනොත් මේ වගේ වෙද්දු ඇවිල්ලා ඔයාලා රවට්ටලා මෙයාලා ව්‍යාජ මැණික් අරන් ඇවිල්ලා හොඳ දේ අරන් යනවා ව්‍යාජ මැණික් දාලා. දැන් දවස් දෙකක් නැහැ මාව හම්බෙන්න ඇවිල්ලා. ඒ වෙච්ච දේම ඔය මං කිව්ව දේම උන කෙනෙක් ආවේ ඒගොල්ලෝ නෑ ලක්ෂ 20 ගාණක් වියදම් කරගෙන තියෙනවා. ඉතින් මේ වගේ ගල් ඔහම ගල් නෑ නිදන් වල. ඔය පේන හැටි පේනවනේ. ලයිට් එක ගහුවම කාමරයක් එළිය කරන්න පුළුවන්. ඒ තරම් පළුද්දක් නැහැ. මේවා ව්‍යාජ මැණික්. සින්තටික් බාර් වලින් කපන්නේ. ඉතින් මෙයාද මම වීඩියෝ පුරාටම පෙන්නන්නේ අපි මරංචි ලෙස හඳුන්වන නිදන් වස්තුවේ කියලා කියාගත්ත මරංචි. මේ වගේ වලට අහු වෙන්න එපා. තනි කරම මරංචි. මේවා ගොමයි පැදුරු පිදුරුයි මේවා දාලා මාස 6ක් විතර මේක ඇතුළට බෙහෙත් තෙල් දාලා ඔන්න වගේ කොට්ටම් ගල් දාලා තියලා ඕගොල්ලෝ ඉඩම් වලට ගහලා මේගොල්ලෝ ව්‍යාජස ඕගොල්ලොන්ව යම් යම් සුර කරේකට ගහලා තෙල් ඕගොල්ලෝ යවත්තට ඉහලා ඕගොල්ලොන්ව රවට්ටනවා නොමග යවනවා. ඕගොල්ලොන්ට ඇඳිලි දානවා. එයාලා කරන දේ ඔයාලට පේන්නේ නැහැ එතකොට. ඒ විඥාවල් කරනවා. ඒක නිසා නිදන් වස්තු ගොඩ ගන්න කියලා මේ වෙද්දු ගෙනත් දා ගන්නකොට ගොඩාක් පරිස්සම් වෙන්න ඕනේ. හැමෝම සුදු ඇඳගෙන ආවට හොඳ නැහැ. ඒ සමේ මේ වගේ තඹේවා ඔයගොල්ලන්ට තඹ රත්තරන් කියලා තමයි පෙන්නන්නේ. ඒ නිසා ඒවට අහු වෙන්න එපා. ගල් වටිනවා කිව්වට සමහරක් ගල් වටින්නේ නැහැ. ඒවා සර්ටිෆිකේට් දාලා හරියටම තක්සේරු වார்த்தාවක් අරගෙන තමයි ඔයගොල්ලෝ මුදල් දෙන්න ඕනේ. රත්තරන් කටින් කිව්වට මේවා රත්තරන් නෙමෙයි මේවා තඹ. මේවා දැක්කයි කියලා රත්තරන් ගිහිදලා කනේ කරේ තියෙන රත්තරන් බඩු ටික ගලවලා දෙන්න එපා. දොස් අරින්න සල්ලි දාන්න එපා account වලට. දොස් අරින්න සල්ලි යන්නේ නැහැ. වටිනා මැණිකක් ගත්තා නම් දොස් අරින්න සල්ලි යන්නේ නැහැ. මොකද ඒක සල්ලි ඉල්ලන්න දෙයක් නෙමෙයි දොස් අරින්න ලොකු සල්ලියක් යන්නේ නැහැ. ඉතින් තනිකර බොරුවක් වංචාවක් ව්‍යාජ දෙයක් කරන්නේ. අහු වෙන්න එපා. මගේ වීඩියෝ පුරාවටම මම දාලා තියෙනවා මේවට අහු වෙන්න එපා කියලා. ඉතින් හැමදාම මම කියනවා නමුත් ඊයේත් මාව හම්බෙන්න ආව දෙන්නේ. ඉතින් මේක අද ඒකම මම මේ වීඩියෝ එක නැවතත් අරන් ආවම වෙන්න එපා කියලා.
පරිස්සම් වෙන්න. මේ මිනිස්සු පුළුවන් තරම් මිනිසුන්ව රවට්ට මුදල් වංචා කරනවා. අහිංසක මිනිස්සු පව් අසරණ වෙනවා. යාන වාහන සියල්ල විකුණලා මේ මිනිස්සුන්ට දෙනවා දොස් අරින්න. සල්ලි ගත්තට පස්සේ මිනිස්සු හොයා ගන්න නැහැ. ඉතින් මේ වීඩියෝ ෂෙයා කරන්න තව කෙනෙක්ට බලන්න. මේ වීඩියෝ ෂෙයා වෙලා මදි. ඒකයි තාමත් මිනිස්සු ආවෙ වෙන්නේ. මේ මිනිසුන්ගේ අසරණ මිනිස්සු පව් ළමයින්ට කන්න බොන්න අදින්න දෙන්න තියෙන සල්ලි තමයි මේ කාලකන්ණි මිනිස්සුන්ට දෙන්නේ. ඉතින් ඕගොල්ලොත් කොයි වෙලාවක හරි මේ වගේ මිනිස්සුන්ට අපිට නම් මෙහෙම වෙන්නේ නැහැ කියලා හිතුවර කොයි මොහොතක හරි ඔයගොල්ලන්ට මේ මිනිස්සු එන්න පුළුවන් කරකැවිලා. මේ මිනිස්සු එන්න සල්ලි තියෙනවා නම් සාමාන්‍ය අඳ ගන්න පුළුවන් නම් දුප්පත් පොහොසත් කියලා අදාළ නැහැ. ඒගොල්ලන්ට ලක්ෂයක් ගන්න පුළුවන් උත් ඒගොල්ලෝ එනවා. ඉතින් subscribe කරලා තියාගන්න, like කරන්න, comment කරන්න, share කරලා තියාගන්න මේ වීඩියෝස් තව කෙනෙක්ට බලන්න share කරන්න. මොකද අපි දැනුවත් වුණොත් සමාජය දැනුවත් වුණොත් මේ හොරුන්ට මේ වංචාව කරන්න බෑ. මම හිතනවා ඔයගොල්ලෝ මේ ඔක්කොම ව්‍යාජ දේවල්. අතින් කරපු ව්‍යාජ දේවල්. මේවා නිදන් වස්තු නෙමෙයි, පුරාවස්තු නෙමෙයි. මිනිසුන්ව රවට්ටන්න හදන දේවල්. right එහෙනම් තෙරුවන් සරණයි සියලුම දෙනාට. share කරන්න, like කරන්න, subscribe කරලා තියාගන්න. ගිහිල්ලා එන්න සියලුම දෙනාට තෙරුවන් සරණයි. මගින් දැන් සුරයක් දාගෙන මාස එකමාරක් වගේ වෙන්නේ. මේ එතුමා මට දාපු ඒවා, එතුමාගේ මුදල් දාපු රිසිට් එක විස්තර ඔක්කොම තියෙනවා. හොඳයි. අද මට එවලා තියෙනවා ප්‍රතිඵලය. එතුමා බලමු. වෙද මහත්තයා මම 2026 පස්වෙනි මාසේ 28 තමයි මේ මගේ මේ සුරේ දාගත්තේ. මේ එක අදට මාසෙකුත් දවස් 6ක් වෙනවා මේ සුරේ දාලා. මේ මගේ උගුරේ තිබ්බා නිකන් මට කෙලවක් ගිල ගන්න බැරුණු ලෙඩක්. මට හිතෙන්නේ මේ පිළිකාවක් වගේ දෙයක් වෙන්න ඇති. කොහොම හරි මේ ඊයේ රෑ තමයි සම්පූර්ණ මට මේ ලෙඩේ ඇවිස්සලා ගිහිල්ලා මේ තනිකර ගුලියක් වගේ මගේ උගුරෙන් විසි වෙලා ගියේ. මේ මංවත් දන්නේ නැහැ මොකක් පිළිකාවක්ද මොකක්ද දන්නේ නැති. දැන් මට කෙල ගිල ගන්නවා බැරුව හිටියේ. දැන් උදේ කෙල ගිලින්නත් පුළුවන්. මේ අනිත් මන් දැන් වෙද මහත්තයා මේ මට මංවත් දන්නේ මට මොකද්ද උනේ කියනවත්. දැන් මම වෙද මහත්තයා මේ යන්ත්‍ර දුන්නකින් තමයි මගේ අන්ත මේ මට මේ ලෙඩේ සුවපත් උනේ වෙද මහත්තයා. මේ කොහොමද වෙද මහත්තයා කොට පින් සිද්ධ මට කියා ගන්න බෑ මොකද්ද මට මේ උනේ කියන එකවත්. මම ලොකු ගුලියක් තමයි ගියේ කෙලින්ම එකපාරම කහිනවල මට සෙම තිබෙත් නෑ. එකපාරම කොහෙද සෙම කොටකුත් ඇවිල්ලා සෙමත් එක්ක තමයි ගුලිය විසිකලා ගියේ. තුමයි ග්‍රෑම් 100ක විතරයි ගුලියක් විසිකරුවේ මහත්තයා. ඒක මම උනත් දන්නේ නැහැ මොකක්ද උනේ කියන එකවත්. මේ වෙද මහත්තයාට ගොඩක් පින් කියලා තමයි කියන්න තියෙන වෙද මහත්තයා. මේ වගේ වෙද මහත්තයාගේ මේ යන්ත්‍ර දාගන්නට මිනිසුන්ට පෙර පින් තියෙන්න අපි කිව්වටත් බෑ. සමහරු එක දොස් කියලා දාලා තියෙනවා. ඒ දොස් කියන කට්ටිය මහා පව්කාරයෝ. පව්කාරයන්ට මේවා දාන්න බෑ කවදාකවත්. ඉතින් අපි මට දැන් මේකේ විශ්වාසයෙන් කියන්න පුළුවන් හිතා මම මේ කියන්නේ. මේ වෙද මහත්තයාට ගොඩක් ස්තුතියි. ගොඩක් පින්. වතුර බිව්වත් තනිකර නිකන් අර නේ උගුරේ හිර වෙලා වගේ තමයි යන්නේ. මොකක්ද මහත්තයා මම දාගත්තේ සූරේ? ඒක වෙද මහත්තයා දන්නේ නැහැ. වෙද මහත්තයා මට එව්වේ කෙනේ. මොකක් හරි මම අතයියරු වෙන්නද අසනීපකම් වලට නම් දෙන්නේ. නෑ එහෙම අසනීපයක් කරලා නෙමෙයි මං ගත්තේ. අර මට අර මේ දියුමෙන්ටි කියලා තමයි ඉල්ල. එන රාජයට එන්න ඕන. ඔව්. මේ ඊට පස්සේ දැන් මට දැන් උගුරේ සම්පූර්ණ මහයන ලොකු ගුලියක් ගියේ වෙන මහත්තයා. රැඟෙන් මහත්තයා දාලා මාසයක් වගේ වෙනකොට රැඟේ තියෙනවා නම් අමනුෂ්‍ය බලවේග මොනවා හරි දීලා තියෙනවා නම් අවුරුදු අල්ලන් ඉන්නවා නම් ඒක ඇතුලේ ඔක්කොම ගැලිවිල යනවා. හරි. මං කිය ඉස්පිරිතාලෙන් බෙහෙතුක් දෙනවා වේද මහත්තයා. අයි මට මේ ඇඟට මහ ලොකු උණක් නේ ඉස්සරලා මාළේ. බෙහෙත් අරගෙන නම් හොඳ කරගන්න බෑ මහත්තයා. නෑ මං කියන්නේ මට ඉස්සරලා ඇඟට උණක් නේ වේද මහත්තයා ආවේ. ඔව් උණ ගන්නවා. ඒ කියන්නේ ඇඟට මොනවා හරි දුන්නා මහත්තයා මේ අර ඒ කියන්නේ අමනුෂ්‍ය බැල්මන්නේ දිස්ත්‍රි කරලා දෙන්නේ කවුරු හරි. ඔව්. ඕක දුන්නාම ඇඟ ඇතුලේ ගිහිල්ලා අල්ල ගන්නවා ඇඟ ඇතුලේ. අල්ලගෙන උන් ඇඟුල ඇඟම විනාශ කරනවා. ලෙඩ කරනවා, ප්‍රාණ අඩු කරනවා, හැමදේම කරනවා. ඔව් දැන් මට ඒකවල දැන් අර උගුරේ දැන් වෙද මහත්තයා අර කෙල දැන් ඉස්සරලා කෙල ගිල්ලත් ඒ හිර වෙනවා තිබ්බේ. ඔව්. මම අපිට අර ගොවිතැන් කොමිෂන් මං ඉතින් ඌවා වැඩි ගණන් ගන්න නෑ. ඔව්. මේ අපිට තියලා වැඩනේ අපි හැමදාම. ඔව්. මේ දැන් ඉතින් අර උගුර ටික කර දැන් අර මේ රෙදෙනවා විතරයි තියෙන්නේ. ඒ වෙන මොකෝ ලෙඩක් නෑ ආයේ. හොඳයි. මේක පිටින් එනවා ඉතින් හොඳටම හොඳයි මහත්තයා. ඇඟේ තියෙන දේ ගැලවිලා ගියා. හරි ඒකල අද උදේ සම්පූර්ණ මේකල බඩ ගියා. කළු පාටටද යන්නේ? තන්නේ කරම නිකන් අර මේ කල්ලුවටම. හරියට. ගැලවිලා ගියේ. ඕක දාගත්තාම ගැලවෙනවා අනිවාර්යෙන්. ඉන්න බෑ. අර දැලි හොදව මුට්ටියක් වගේ ගියේ. මුට්ටියක් වගේ. හරියට. තාර වගේ. තාර වගේ ගියේ.
කියන්නේ ඒක වෙදමාත් එක හිතා ගන්නවත් බෑ විච්ච වැඩි මට. අපේ නෑ මට අපිට දැන් අපේ මේ මෑතකදී බෙන්තොට කාන්තාව. ඔව්. අම්මට 60යිද කොහෙද වයස? හ්ම්. පුටු එක තැන හිටියේ. රෝද පුටු හිටියේ. හරි හරි. ඉස්පිරිතාලේ ලෙඩක් හොයාගන්න බෑ. හා. ඒ පුතා ඇවිල්ලා මාව හම්බෙලම මේ මහතයියෝරු අරන් ගියේ. ඔව්. උගේ දැම්ම විතරයි මහත්තයා යනවා නවත්තන්න බෑ යනවා. හරි අලුත් හරි. පාටටම වතුර වගේ යනවා. කරගන්නම් බැරුව මෙයාට ප්‍රෙෂර් ඇවිල්ලා නැවතුවා හොස්පිටල් එකේ. දවසයි ඔව්. රෝද පුටුවේ නැගිලා දැන් ඉන්නවා. ඇඟේ තීච්ච දෙයක් අර කකුල් පනනති කරගෙන හිටපු බලවේගයක් අයින් වුණා. හරි. දැන් මටත් දැන් මේ බෙල්ල කෑනේ මම වතුර බිව්වට මට වතුර කෝප්ප දෙකක් විතර බොන්න අර මේ බත් එහෙම කෑවට පස්සේ නැත්තම් යන්නේ නැහැ. කොහොමරි මට මොකක් හරි උගුරු තිබිලා තියෙන්නේ. ඔක අර උගුරු පිළිකා කියන්නේ. ඔන්න ඔය වගේ දෙයක් ඔය දීලා ගැලවිලා යන්නේ නැත්නම්. එහෙනම් උගුරු පිළිකාවක් තිබිලා තියෙන ඉත පාත්තේ. ඔව්. ඔය වගේ දෙයක් ගැලවිලා තියෙන්නේ. දැන් අර දැවිල්ල වායකක් තියෙන එච්චරයි ඒන්ට මේක මොකුත් නෑ. ගැලවිලා ඕකත් 3-4ක් යනකොට හවුඩුවෙල යනවා. මේ මිරිස් කෑම කන්න එපා මහත්තයා හොඳේ. හා. මිරිස් සර්ක කන්න එපා. මේ පොඩක් ඔබතුමාගේ ෆොටෝ එකකුත් මට දාන්නකෝ බලන්න. හා පොඩ එකක් දාලා දෙන්න මහත්තයා. මම දැන් මොකද දාන්නකෝ. කොහෙන්ද මහත්තයා කිව්ව කතා කරේ? අපි වලපනේ මහත්තයා මම පැලක් ඉස්සර ෆොටෝ එකක් එම ගහලා විතර මහත්තයා ලැබුවා ඒ දවස්වල මම. වලපනේ. හා. දිගටම භාවිතා කරගෙන යන්න ඔය මෛත්‍රී භාවනාව එහෙම දිගටම කරන්න මහත්තයා. ඕක කරනකොට ඔක දාගෙන ඔක්කොම ගැලවිලා යනවා. ලෙඩ රෝග මම වාඩියෙන් ඉන්නේ විතර මහත්තයා. දැන් ඉතින් අවුරුදු දැන් 11ක් විතර වාඩියෙන් ඉන්නේ. කමන්නේ මහත්තයා. වාඩිය නෙවෙයි වාඩිය ගහක් උඩ හිටියත් මෛත්‍රී භාවනාව නිදා ගන්න මොහොතේ කරගන්න පුළුවන්. නිකන් හිටගෙන සතේ දිහා බලන් ඉන්නකොට මෛත්‍රී භාවනාව වඩන්න පුළුවන් එක. ඔව් ඒක මම දැන් අනිවාර්යයෙන් මේ 9ට පටන් ගත්තම රෑ 12 වෙනකම් මෛත්‍රී භාවනාව තමයි කරන්නේ. බොහොම හොඳයි. ඒක තමයි වෙන්න ඕනේ. කියන්නේ ඒක මට ඊට කලින් ජීවිත කාලෙම දැන් වයස වෙන කාලේ උච්චරක් වෙනකම් සුර දාගෙන යද්දී ඔය වගේ ප්‍රතිඵලයක් දැකලා තියෙනවා. නෑ මම සුර දාලාම තිබ්බේ නෑ වේද මහත්තයා. නැත්ද? ඔව්. කියන්නේ මට එහෙම සතෙක්ගෙන් හානියකුත් නෑ මට. කරදරයක් මං කැලේ ඉන්නේ. මේ එහෙම සතෙක්ගෙන් මට හානියකුත් නෑ මොකවත් නැති. මම භාවනා කරනවා ඒ කාලේ ඉඳලා. මම ඊට අර මේ වෙද මහත්තයාගේ YouTube channel ඔක්කොම 200 ගණන් බලලා තියෙනවා මේ වෙනකොට. ඒක බලලා තමයි මම මේ හොඳයි හිතලා ගත්තේ. ඒකේ මාතේ පෙර පින්නකට තමයි ඉතින් ලැබුණ ඔය අසනීපම ඔක්කොම නැතිලා යනවනේ. ඔව් දැන් මටත් දැන් තව සුර 3ක් ගන්න තියෙනවා. අපේ මේ දුව ඉන්නේ මෙහා එයා විද්‍යාංශේ ගිහලා ඉන්නේ. හොඳයි මාතේ හොඳයි ඉක්මනට ඔර්ඩර් එකක් දාන්නකෝ මම දෙන්න. හා. මගේ ෆොටෝ එකකුත් දාන්නකෝ මට බලන්න. දාන්න ඔබතුමාගේ තියෙන තියෙන ප්‍රතිබලයත් මට වොයිස් කට් එකක් දාලා තියන්න මම ඒක channel එකකට දාන්නම් තව කෙනෙක්ට දකින්න බලන්න. ඒකවල ඔබතුමාට තමයි මේ පිනේ එන්නේ. ඔව් ඔය මහත්තයා ඒක හරි. හොඳයි මහත්තයා නම් හොඳයි දරුවන් සම්මයි. හරි තේරුම් ගන්න මහත්තයා. බල රාජශක්තිය මෙන්ම සාමය සෞභාග්‍ය හා ධනයෝග සම්පත්තීන් වැසි වසන රාවණා යුගයේ රහස් 21 වැනි සියවසටම ගෙනා නූතන හෙළ ඇදුරානෝ ආසියා වෙදමැදුර පුරාණ යන්ත්‍ර මන්ත්‍ර හා හෙළ රහස් දොරට වඩින නිෂ්පාදන රැසක් ජීවන් කරන ලද සාමය සෞභාග්‍ය ධනයෝග කැන්දන මහා ශ්‍රී ලක්ෂ්මී සුවඳ දූපය සොර සතුරු බිය දුරලා රාජ පෙනුම පීතෘ ආරක්ෂාව දස බල යෝධ සේනා ආරක්ෂාව සමග අන් අයගේ කීර්ති ප්‍රශංසා ගරුත්වය ලබා 2500 වසරක් ඉපැරණි මහා හෙන රාජ තෛලය හා රාජ තරංගනී තෛලය වසර ගණනාවක් ඉපැරණි යන්ත්‍ර මන්ත්‍ර ශාස්ත්‍ර හා ඔසු තුලින් බලගන්වා ජීවම් කරන මෙම නිෂ්පාදන සඳහා ජීවම් කිරීමේ මුදල් පමණක් අය කරනු ලැබේ. සැලකිය යුතුයි මහා හෙන රාජ තෛලය හා රාජ තරංගනී තෛලය කිසිදු විටක සාදන ලද අනුකරණ ශෛලියේ තෛලයක් නොවන අතර එය අපහටද පාරම්පරික රහස් ක්‍රමවේදයක් ඔස්සේ ලද සත්‍ය බලගතු තෛලයේම කොටසක් වේ. ඇනුම් කිරීම සඳහා අමතන්න 074 569 776 රාවණා යුගයෙන් නූතනයට ආසියා වෙදමැදුර